ටිකෙන් ටික වියකී යන මනුෂ්‍යත්වය නැවත ගොඩනැගීම දෙසා දිග හැරෙන මනෝදම් ප්‍රොඩක්ෂන්. ඒ බලපංක බම් මේ බඩෙන්ගු හැදිලත් නෑ බා. ඒකන බලංගු ගුණේ මේකේ වලුත් ඇවිල්ලා බා ඉදුරුවත් ගාලා දාන්න ඕනේ බා. මේ සියාත හම්බේ ගෝයන් කෑල්ල මොකද ඒක හැදිලත් නැද්ද? ගොයම් කෑල්ල පැත්තට යන්න වෙයි බලන්න. ඒකත් සම්පූර්ණ නෑ වගේ. ඒකෙත් ඇදිලා නෑ වගේ. ගිනි පොලියට අපි දෙන්නේ මේකෙන් පොලියට ගත්තම 10යි පොලිය ගිනි පොලිය. ඔව් ඒ ගිනි පොලිය අද එයිද දන්නේ පොලියවත් එකතු කරන්න. අද ඔකට පොලිසල්ලි දෙන්න තියෙන දවස්. අදද? අද එන ටක් ගාලා පනින්න කොහොමද හරි? නෑ ඔක අපි දන්නේ නෑ ඔක දන්නේ නෑ අපි මෙහෙ ඉන්නේ කියලා. හරි අපි මේක උදුළු ගාලා යක් මේ පේනවනේ හැටි මෙව්වා. උදුළු ගාලා හරියද කියලා බලන්න. අර කුෂිකර් මාමන් ටෙන්ෂන් එක දුන්නා. ගොවි මහත්තයලා ඉතින් මේ කොහොමද දැන් වගාවේ තාත්තේ ඉතින් ඔය තියෙන්නේ බලන්න. හැදිලත් නෑ ඌවා. හොරු කඩනවා මේ මන්දිකට. මම මේ ආවේ වාට අපි දැන් අප්පයක් ඇවිල්ලා දැන් ඒක හඳුන්වා දෙන්නේ. අප්පයක් නෑ මං හිතුවා මේ රක්ෂණේවත් දෙන්නද දන්නේ නෑ. නෑ මේ අප්පගෙන් පුළුවන් හරිද ඔය පස්සේ ගුණාත්මකතාවය හඳුනා ගන්න. එතකොට අපිට පුළුවන් අලියට කෝල් එකක් දීලා එන්න එපා කියන්න. බලාකුළු වලට කෝල් එකක් දීලා වහින්න කියන්න. නෑ නෑ ගොවි මහත්තයා. එහෙම කරන්න බෑ මේක පුළුවන් දත්ත විශ්ලේෂණය. මොකද්ද? දත්ත අයියෝ මොකද්ද ගොවි මහත්තයා කරන්නේ ස්ප්‍රේ කරන්නේ. දත්ත විශ්ලේෂණය කරන්න පුළුවන් හරිද? ඒ කියන්නේ ඔයාලට පුළුවන් මේ පස්සේ තෙතමනේ කොහොමද කියලා බලා ගන්න. ඉතින් එහෙම තමයි. ඔක බලන්නකො බලන්නේද මේ ෆෝන් එක අරගෙන මාත් ෆෝන් එක අනිත් පැත්ත. ෆෝන් එක අරගෙන හරිද ගොවි මහත්තයා? අපි යන්න ඕනේ මේ ඇප් ඩවුන්ලෝඩ් කරන එක තියෙනවා. මොකක්ද ඒක? ඒක මේ ප්ලේ ස්ටෝර්. ප්ලේ ස්ටෝරි අයියෝ අයත් ස්ප්‍රේ කරා. මේ බලන්න මගේ අද ඔක්කොම ඉවරයි. ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා අපි ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. පසද ඔන්න කියලා. ඇප් එකක් තියෙනවා. පස්සද ඔන්න. පසද ඔන්න. නෑ පස්ස ඔන්න. පස්ස ඔන්න. මේ පස්ස ඔන්නලු. නෑ නෑ පස් මොකද්ද? මේ වත්ත චෙක් කරනවා. ඔයාලගේ පස්ස නම් හොඳයි. හොඳට තියෙනවා මේ පේනවනේ. හොඳට තියෙනවා. දත්ත මගේ එක බලපන්. නෑ මං කියන්නේ පස්. දත්තේ පස්. මං හිතුවේ අපේ පස් කියලා. මේ අමාත්‍යංශي උන්ටත් පිස්සුනේ. ඒ ගොවියොන්ට මේව හඳුන්වා දෙන්න කියන්නේ පුළුවන් වැඩක් මේක. මොකද්ද මහත්තයා කිව්වේ? මේ මුකුත් පොසක් දෙන්න පොසක් මෙච්චර මේ බඩෙන් වෙලා දින්නේ තමන්ගේ කියන්නේ. මොකක්ද කියේ මහත්තයා? නෑ මොකුත් නෑ මත්තේ. නෑ මේ අපි බඩෙන් හැදිලා නෑ රක්ෂණේ නෑ දෙරත් ඉතල වැඩි. හෙලෝ මේ දෙන්නෙක් ඉන්නවා පොලිය දෙන්නෙක් නෑ දැන් මාස දෙකක් විතර හැංගියන් ඉන්නවා මම මේ උන් දෙන්නද කොයින් හරි හොයාගන්නම් කියලා යන්නේ. ඔව් අප්පා එද්ද උන් පොලිය දෙන්නෙක් නෑ මොන රෙද්දක්ද? ඒ ගුණියෝ ගිනි පොලිය එනවා. අනේ තොප්පෙන් නෑ හිටු ගන්න බා. පොලි මුදලාලි පොලිය තමයි පුලේ මුදලාලි තමයි. කද්ද බලගිය මට ගිනි පොලිය කියලා නේ. නෑ. උඹේ තියෙන 1,65,999. ඒක ගෙවන්නේ කවද්ද දැන් අර ඒ මහත්තයා මං ඒ මහත්තයා මං ගත්ත සල්ලෙන් නැත්තම් පොලියද? ගත්ත සල්ලි දෙනවා ලක්ෂයක්. පොලිය හැදියා කියනවා 65,000 මාස දෙකකට. උඹත් අර ලක්ෂ දෙකමාරක් ගන්න දෙනවා. ඒ ලක්ෂයක් පොලිය හැදිලා තියෙනවා. දැන් මාස 3ක්. මොකද්ද? නෑ පොලි මුදලාලි. ගෙවන්නම් කියලා කිව්වේ. මේ අද නම් සල්ලි නෑ මුදලාලි. ඔයාලා ගාව තියෙන බඩුවක් මට දැන් අරන් යන්න මේ මොකුත් නෑ. මොනාද වීඩියෝ බොනවාද කියලා මොකද කරන්නේ? මේ අර මහත්තයා ගාව නම් තියෙනලු අපේ දත්ත වගේ. ගිනි පොලි මුදලාලි. සෝරි. මොකද්ද කිව්වේ? මොකුත් නෑ පොලි මුදලාලි කියලා කිව්වේ මේ අපේ මේ මහත්තයෙක් ආවා මේ පස් මොකද්ද? පස්ද මොකද්ද කිව්වේ? පස්. ඒ පස් ගැන මොකද්ද ඇප් එකක් අපිට කියලා දෙන්න ආවා. ඒකේ කිව්වා මොනවාද? දත්ත කියනවා කිව්වා අපිට. දත්ත? ඔව්. අපි මේ දත්ත කියන්නේ ඔයාලා දත්ත කියන එක දන්නේ නැහැ. දත්ත කියන්නේ මේ පස් වල හැදිලා තියෙන බීජ වර්ගයක්. අපි එව්වා එහෙනම් මුදලාලිට දෙන්න මුදලාලි එව්වා විකුණලා සල්ලි ගන්න ඒව එපා. මෙන්න දැන් මම මේ පොලිසියට කෝල් එකක් දෙනවා. දැන් ඔයාලා අවුරුදු මාස 3ක් විතරනේ හැංගියන් ඉන්නේ නේ. අනේ ගිනි පොලි එහෙම කරන්න එපා. මේ මුදලාලි ඔව්. ඔයා මාව දන්නවනේ මේ ඔයත් මගෙන් ණයක් ගත්තද දන්නේ මම ණය ගත්තේ නෑ මම මේ කුෂිකර්ම අමාත්‍යාංශයෙන් ආවේ මුදලාලි ඒක නෙවෙයි
මේ දැන් මේ ගොවියන්ට තමයි අපේ රට දියුණු වෙන්නේ. ඔව් දියුණු වෙන්නේ. ඔයා මේ ගොවියන්ට තව chance එකක් දෙන්න. මේ බලන්න මේ බඩේ රුම් වල හැටි. මේ වල ලැබිලත් නැහැ. එහෙම කරන්නේ කොහොමද මහත්තයා? මහත්තයා දැන් දන්නවද මේ අවුරුදු මේ මාස 8ක් විතර මේ දෙන්නාගේ පොලිය අරගෙන. ඒව ඉතින් මහත්තයා අපේ රටට බත තපයන්නේ මේ ගොවියෝනේ. මේ ගොවියෝ වැටුනොත් එහෙම අපේ රටට බතුත් නැහැ. වඩේ කින තමයි මහත්තයා ඉන්න වෙන්නේ. මෙයාලා පොලිය හරි ගෙවගෙව කියනම් මෙයාලට වැඩි පොලියක් හැදෙන්නේ නැහනේ. මහත්තයා අපි මෙයාලට පොඩි දවසකට chance එකක් දෙමු නේද? මේ තියෙන තත්ත්වෙත් එක්ක එයාලට පොඩිය ගෙවා ගන්න විදිහක් නැහැ නේ මහත්තයා. මහත්තයා තේරෙනවනේ ඉතින්. හරි හරි මහත්තයා එහෙනම් අපි එහෙමවත් කරමුකෝ.